Good morning. අපි එනං දුවිලියල්ල ගමන පටන් ගත්තා. දැන් වේලාව වෙනවා 8:25යි. ඒ කියන්නේ අපි 8යි කාලට වගේ තමයි ගමන පටන් ගත්තේ. කිලෝමීටර්ස් ඔක්කොම දෙනවා කිලෝමීටර්ස් 16ක් යන්න දුවිලියල්ල ගුහාවට. පොඩ්ඩක් වේලාව ගත වෙනවා සාමාන්‍යයෙන්. ඕන මතකෙති අපි කොයිද සිංහරාජ ගමන ගියේ. ඒක අපි කිලෝමීටර් 21ක් ගියා. ඒකට වඩා මේ ගමන පොඩ්ඩක් අසීරුයි. මොකද කඳු නගින්න බහින්න සෑහෙන්න තියෙනවා. වතුර පාරවල් ක්‍රොස් කරන්න තියෙනවා. ඒ වගේ තියෙනවා. මේ යන ගම විස්තර කියන්න. ඒ වගේම මේ පාර වර්ධින්න නැතුව යන විදිය මම ඔයගලන්ට කියන්න. මේ ගොඩක් වෙලාවට මේ ගමන එනවා නම් හොඳම දේ එන්න කියන්න මේ එන්න ඕනේ ගයිඩ් කෙනෙක් එක්ක. මේ මොකද අර ගමනක් දීර්ඝයි. ඒ නිසා මේ පාර වර්ධින්න තියෙන chance වැඩි හින්දා මම යන ගම විස්තර කියන්න. අපි එන මේ යමු ගමන. ටිකට් කවුන්ටර් එක ගාව ඉඳන් විස්තර කියනවා නම් යන විදිය ඊට එතන ඉඳන් පොඩි නැග්මක් තියෙනවා මෙන්න මේ වගේ. ඒක එච්චර අමාරු නෑ. ඊට පස්සේ මේ කියන්නේ තැන් කීපයක් තියෙනවා පාර දෙකට බෙදෙන. මම ඒ තැන් වලදී වෙන්නන්න. මේ හැබැයි දැන් දුවිලෙල ට්‍රේල් එක මේ පැහැදිලිව තියෙනවා. මේ ඒකින්ද මේ පාර වර්ධින්න දින මේ අවස්ථාව අඩුයි. ඒ වුණාට මේ මොකද ගමේ අයත් මේ ගමේ අයත් මේ පාර භාවිතා කරනවානේ. මේ එතකොට ඒගොල්ලෝ වෙන වෙන තැන් වලට යන්න තියෙන පාරවල වල වැරදිලා යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මම හරි පාර කියන්න. මෙන්න තියෙන හුඹහක්. සාමාන්‍ය ප්‍රමාණයක එකක්. මේ හුඹහ ඔයගොල්ලෝ දන්නේ නැති මේ වේයෝ විසින් නිර්මාණය කරන්නේ. ඒක ඉතින් නයි ඒක හදාගෙන ඉන්නවා කියලා මතයක් තියෙනවා. එහෙම එකක් නැහැ. මේ වේයෝ තමයි හදන්නේ. නයි ඇවිල්ලා ඊට පස්සේ ඒකේ හිල් වල ඒගොල්ලෝ එමෙ ඇවිල්ලා ගොඩක් කරන්නේ. ඉතින් මේ නයි විතර නෙමෙයි ගොඩක් සර්පයෝ. ඒ වගේ තව මේ මීය වගේ සත්තු සමාලාවට ඔය මේ ලොකු හුඹස් වල නම් මේ ඔය කබල්ලෑවෝ ඒ වගේ සත්තුත් තියෙනවා. ඉත්තෑවෝ ඒ වගේත් මේ ගුල් හරගෙන ඉන්නවා. ඒවට නිර්මාණය කරන්නේ වේයෝ. දැන් මෙහෙම නැගගෙන එනකොට මෙන්න මෙතන තියෙනවා පාර වර්ධින පළවෙනි තැන. මෙතන පේනවා ඇති පාර දෙකට බෙදෙනවා. මේ තියෙන. දැන් මේ පැත්තේ තමයි යන්න තියෙන පැහැදිලි පාර. මට ඒක යන්න එපා. ඒක ඇවිල්ලා මානිකල. අපි යන්න ඕනේ මේ කන්ද උඩට තියෙන පාර. මෙතන මේ වල්පොළ මුල්ල කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා. ඒක ගාවින් උඩට යන්න ඕනේ. ඒක මතක් කරලා එතනින් පාර වර්ධ ගන්න එපා. මොකද එතනින් වැරදුනොත් කෙලින් මානිකල පැත්තට යන්නේ. ඒක නිසා මේක හොඳට මතක තියාගන්න. මේ වගේ තව උඩ තව තැනක් හම්බ වෙනවා. මම ඊතරත් පෙන්නන්න. ඒ තැන් දෙක වර්ධගත්තේ නැතුව ගියොත් එම ගොඩක් වෙලාවට පාර මේ අතරමං වෙන්න තියෙන සම්භාවිතාව බොහොම අඩුයි. මේකින්ද ඒක හොඳට මතක තියාගන්න. ඊට පස්සේ එතන පාර දෙකට බෙදෙන තැන පහු කරන් ආවට පස්සේ ආයි තියෙනවා තැනක් මෙන්න මේ වගේ. මෙතන තියෙනවා ඔය පේන ඉත අපේ මාමා අපේ ගයිඩ් මාමා එතන පොලත්තක් එල්ලනවා. ගහේ මෙන්න මෙතනක් තියෙනවා පාරවල් කීපයක්. අපි දැන් යන්න ඕනේ කෙලින් පාරේ. මෙන්න මේ පාරේ. ඒ වුණාට තව මෙහෙට පාරක් තියෙනවා පළකට පොඩි පාරක්. ඒක යන්නත් එපා. තව මෙහෙට පාරක් තියෙනවා. තව මෙතනින් තව පොඩි පාරක් තියෙනවා. ඒවට යන්නත් එපා. යන්න ඕනේ කෙලින්ම මේ පාරේ. කියන්නේ කෙලින්ම. අපි මාර්ගේ අපි ට්‍රේල් එකේ ඒ කෙලින්ම ගියා නම් හරි. ඒක අඳුර ගන්න ලේසි මෙතන දන මෙන්න මෙහෙම කොලාතු වෙල්ලලා තියෙන මීට කලින් කට්ටිය ගිහපු කට්ටිය ඒ කොලාතු වෙල්ලලා තියෙන කොලාතු වෙල්ලන එකේ තේරුම ඇවිල්ලා අපි එනේ අර ආරක්ෂාවට වගේ තමයි කරන්නේ. ඒක චාරිත්‍රාක් විදිහට ඇවිල්ලා තින්නේ අවුරුදු ගානක් තිස්සේ. ඉතින් ඒ කාලේ මෙහෙම මේ ටෙලිෆෝන් එහෙම මුකුත් නැහනේ. එතකොට ඉතින් මේ මිනිස්සු කරලා තින්නේ කවුරු හරි කැලේ තුලට යනවා නම් ඒ කැලේට ගියා කියලා අඟවන්න කොලත්තක් එල්ලලා යනවා. එතකොට එයා කැලේට ගිහිල්ලා එළියට එනකොට ඒ කොලත්ත අරගෙන අරන් දානවා. එතකොට දැන් මොකක් හරි කයට කරදරයක් වුණොත් ගිහිල්ලා මේ එතකොට කවුරුත් දන්නේ නැහනේ. එතකොට කවුරු හරි ඇවිල්ලා බැලුවම ඒ කොලත් එතනම තියෙනවා නම් ඒ කියන්නේ එයා කලින් එළියට ඇවිල්ලා නැහැ. අන්න එහෙම තමයි ඒගොල්ලෝ ඒක තේරුම ඒ කොලත්ත කෙල්ලන එක. ඒවට පසු කාලීනව ඒක අර චාරිත්‍රාක් වගේ නිකන් කැලේට යනකොට අර කැලේට බාරයක් වෙන්න වගේ එහෙම කරනවා. මෙන්න මෙතන තමයි පාර දෙවෙනිට වර්ධින්න තියෙන තැන. මෙන්න මෙතන දැන් අපි යන පාර පැහැදිලිව තියෙනවා මෙහෙම. ඔයාලට ඒකේ නෙමෙයි යන්න ඕනේ. මේ අපේ ගයිඩ් මාමා යන පාරේ තමයි යන්න ඕනේ. මෙතන මෙහෙම උඩට. හරිද? මෙතනින් මෙහෙම ගියාම ඊට පස්සේ තමයි එතනින් ගිහිල්ලා ආයි පොඩි බැස්මක් තියෙනවා. බැස්මත් බැහැලා ඊට පස්සේ තමයි වල්පොළ මුල්ල වැවට සෙට් වෙන්නේ. ඒකට මේ පාර යන්න එපා. මෙතනින් ගියාට මෙතන පාර පැහැදිලිව තිබ්බට එතන යන්න පාර පටු වෙලා එතන වෙන පැත්තකට ඇවෙන්නේ. ඒකින් දෙහෙට යන්න එපා. මේ පාරේ යන්න. යමු එන්න මේ වගේ තැනකට ආයි එනවා.
මේම ගල් වගේක් තියලා තියෙනවා. ඕන්න විවේක ගන්න ඕන මෙතන විවේක ගන්න පුළුවන්. මෙතනක් තියෙනවා පාරවල් කීපයක් මෙතන තැනක් අපි යන්න ඕනේ මෙතන පල්ලෙහාට. මෙන්න මේ පාර තමයි යන්න ඕනේ. ඒකට මෙන්න මෙහෙටත් පාරක් තියෙනවා. හරිද? ඒවා පොඩි නිකන් අඩි පාරවල් වගේ තියෙන්නේ. ඉතින් ඒක හින්දා ඒ පාරවල් වල යන්න එපා. මෙතනිනුත් මේ මතක තියාගන්න මේ ගල් තියෙන තැන. මේ ගල් තුනක් තියලා තියෙනවා. එතන එතන ඉඳන් පල්ලෙහාට තමයි යන්න ඕනේ. ඉතින් පල්ලෙහාට ගිහිල්ලා ඊට පස්සේ තව පොඩ්ඩක් ගියාම තමයි මේ වල්පොල මුල්ල වැව හම්බෙන්නේ. මම මෙතන ඉඳන් කොච්චර දිනවද වල්පොල මුල්ල වැවට? වැවට නම් මීටර 500ක් එන ළඟනේ. ඔව්. එහෙනම් අපි වල්පොල මුල්ල වැව ළඟටම ඇවිල්ලා තියෙන්නේ. අපි එතනට ගිහලා බලමු. හරි අපි එහෙනම් අල්ලම බහිනවා. පොඩි මේ රෙස්ට් එකක් ගත්තා. ගත්තේ පොඩ්ඩක් මාංශය කිව්වා. ඉතින් අරගෙන දැන් ආපහු යනවා අල්ලම බහගෙන. මෙතන මෙන්න මෙහෙම මේ බහගෙන යන්න තියෙන්නේ මේ කියන්න ඕන තව වැදගත් දෙයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ වීඩියෝස් ගොඩක් එහෙම දැකලා ඇති මේ හිමිල වල සම්බන්ධව තියෙනවා. ඒවයි ගොඩක් වෙලාවට තියෙන තැන්න යන වීඩියෝස් නේ. ඇත්තම කතාව මේකේ තියෙන්නේ ගොඩක් මේ වගේ කඳු නගින ඒවායි බහින ඒවායි තමයි. ඒකින්ද තමයි මේ ගමන අමාරු. අනිත් ගමන් වලට සාපේක්ෂව මේක සාමාන්‍යයෙන් අමාරුයි. කියන අප කෙනෙක් දන්නවා මේක අමාරුයි කියලා. මොකද මේ දැන් මේක මං මීට කලින් පාරක් ආවා. ආවට මේ අපිට ඒක කම්ප්ලීට් කරගන්න හම්බුන්නේ නැහැ. කියන්නේ මීට අවුරුදු 2කට වගේ කලින්. ඒක ආවේ මේ අපි ඔය ගයිඩ් මාමා ලොකු බණ්ඩ මාමා යත් එක්කම තමයි ආවේ කලින් පාරත්. ඒ පාරේ කියන්නේ අපිට කම්ප්ලීට් කරන්න බැරුණේ අකරතැබ්බ කීපයකට මුණ දුන්නා. ඒ කියන්නේ ඒක යාළුවෙක්ට යන්න අමාරු වුණා. තව කෙනෙක්ට මේ කකුලේ මවුස්ස ගෑවුණා. ඒකින්ද මේ කාලුණත් පොඩ්ඩක් මේ හොඳ තත්ත්වයක නෙවෙයි තිබ්බේ. ඒකින්ද මේ කොහරි ඉතින් මේ පාර ආපහු ආවම මේ පාර කොහමද ඉතින් කම්ප්ලීට් කරනවද? ඒකයි මේ කියන්න ඕනේ දේ මේ වගේ දැන් මේ වීඩියෝස් වල පෙන්වන්නේ නැතුණාට මෙන්න මේ වගේ ගොඩක් නැග්මෝල් බැස්මෝල් තියෙනවා. දැන් මීට වඩා ලොකු බැස්මක් අහු වෙනවා මේ පල්පොල් මුල්ල වැව පහු වෙලා ගියාම මේ ලොකු කඳු දෙකක් තියෙනවා බහින්න. ඉතින් ওই කඳු දෙක ආපහු අපි එනකොට නගින්න ඕනේ. එතකොට ඉතින් එන දවස් වෙනකොට අපිට සෑහෙන මාන්සීනේ. එතකොට එහෙම පොඩ්ඩක් නෙවෙයි සෑහෙන අමාරුයි ඒක. ඒකින්ද මම පුළුවන් තරම් ඒ ටෙන් ටික පෙන්නන්න. මේ ඉතින් මේ ගමන එනවා නම් පොඩ්ඩක් ඒ දේවල් වලට පොඩ්ඩක් රෙඩි වෙලා එන්න. ඔන්න තියෙනවා වල්පොල මුල්ල වැව. මෙන්න මේක තමයි වල්පොල මුල්ල වැව. ඔයගොල්ලෝ පින්තූරේ මොකටද දැකලා ඇති. මෙන්න මේක තමයි වල්පොල මුල්ල වැව. වැව කිව්වට වැවේ වතුර නැහැ. ඒක වහින කාලේ විතරයි මේ වැව පිරලා තියෙන්නේ. පිරලා කියන්නේ ගොඩක්ම පිරෙන්නේ නැහැ. අර හරියට එන අර වතුර තියෙන පොඩ්ඩ. අන්න ඒ වගේ මේ භාගයක් වගේ වෙනකන් වගේ මේ වතුර තියෙනවා. කැම්පුත් කරනවා මෙතන ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මේ එච්චර මේක මේ ටික අහුවෙන්නේ රක්ෂිතේටම නෙමෙයි. මේ ටික මේ වල්පොල මුල්ල ගම හරියට මේ අහුවෙන ඉඳලා ඒක ප්‍රශ්නයක් නැහැ. අනිත් එක පිටිපස්සෙන් පේන කඳු මේ කිව්වොත් එහෙම මේ යකුන්ගේ ගල තියෙනවා. එතකොට බඹරගල මේ කන්ද තියෙනවා. බඹරගල කිව්වේ මේ අර අපි කැම්පින් කරන ප්‍රසිද්ධ බඹරගල නෙමෙයි මේක වෙන එකක්. ඔය කඳු ටිකක් තමයි පිටිපස්සෙන් පේන්නේ. මේ අපිට යන්න තියෙන්නේ දැන් අපි ආවේ මෙන්න මේ පැත්තෙන්. මෙතනින් ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. හරිද? නැතුව මේ මෙන්න මෙහෙන් නෙමෙයි යන්න තියෙන්නේ. මේ මෙතනම අයිනෙන් ආපු පාරෙන්ම මෙහෙන් ඇවිල්ලා මෙන්න මෙතනින් යන්න තියෙන්නේ. මේ ටිකේ ආයි මේ වල්පොල මුල්ල වැවෙන් පස්සේ ආයි පොඩ්ඩක් මේ වගේ තැන්න වගේ තියෙන්නේ. මේ ඒකින්ද මේ ටික යන්න ලීසි ඉතින් ඒකින්ද අපි මේ ඉක්මන් කරලා යනවා මේ ටික. ඊට පස්සේ ආයි තියෙනවා බහින්න. ඊට පස්සේ නම් පොඩ්ඩක් දිගට බහින්න තියෙනවා මේ කන්දක්. ඒක මම පෙන්නන්නම් ඒ හරියදී. දැන් වේලාව 9:35යි. ඒ කියන්නේ අපි 8:00 කාලට වගේ පටන් ගත්තේ. මේ දැනට අපි යන ස්පීඩ් එක නම් හොඳයි. බලමු අපි මේ අන්තිමට දුවිලැල්ලට යනකොට කොච්චර කීය වෙයිද ටයිම් එක අපි බලමු. ඔන්න තව මං සන්ධියක් හම්බ වෙනවා අපිට ඉස්සරහට. මෙතනත් පාර දෙකට බෙදෙනවා. ඒ වුණාට මෙහෙම මේ දෙකෙන්ම යන්න පුළුවන්. වෙනස වෙන්නේ මේමයි. දැන් මෙතන මේ පේනවද අලි වැටක් තියෙනවා. පෙන්නන්න ලං කරලා. මේ තියෙන්නේ සම්බියදල වගේ තියෙන්නේ. මෙතන මේ අලි වැටක් වගේ තියෙනවා. මෙතනට ගියාම වල්පොල මුල්ල ගමට තමයි යන්න තියෙන්නේ.
එහෙම ගිහිල්ලා එහෙම යන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. එතනින් ගිහිල්ලත් යන්න පුළුවන්. මට අපි අද යන්නේ කොහොමද මෙහෙන්. මෙන්න මේ පාරේ. ඒ කියන්නේ දකුණු පැත්තෙන් තියෙන පාරේ. මේ කම්බිය මේ අලිවැටත් එක්කම තියෙන පාරේ ගියා නම් යන්න පුළුවන්. ඒතකොට ගමට වෙන්නේ නෑ. ගම අයිනෙන් අපි කෙලින්ම මේ ට්‍රේල් එක දිගේ මේ දූවිලැල්ල දක්වා යනවා. ඕනනම් ඔයගොල්ලන්ට මේ වල්පොල මුල්ල ගම හරහා ගිහිල්ලා එතනක් තියෙන එතන හොඳ view point එකක් තියෙනවා. අර කුඹුරක් වගේ තියෙන තැනක් තියෙනවා. ඒ කියන්නේ එතන ඔය තුන්විස් ගල එහෙම පේන හොඳ මේ view point එකක් තියෙනවා. ඒ ටික බලන්න පුළුවන්. මේට ගියොත් එහෙම මේ පාරේ ගියත් බලන්න පුළුවන්. ඒකට ඒ view point එක අහුවෙන්නේ නැහැ. මට ඉතින් අපි වල්පොල මුල්ල ගමට යන්න නෙමෙයිනේ අදහස. අපි දූවිලැල්ල යන හින්දා අනිත් එක තව පරක් වෙන්න මේ රෑ වෙනවා. ඒකින් තමයි පුළුවන් තරම් ඉක්මනට ය아가න්න බලන්නේ. ඒකින්ද අපි මේ පාරෙන් යනවා. ඕගොල්ලන්ටත් ඒ වගේ යනවා නම් මෙතනින් දකුණු පැත්තේ පාරෙන් යන්න. කොහොම හරි ඔන්න ආවා. මෙන්න මේ තැනට තමයි ඊළඟ තැන. සෙට් වෙන මෙතන වතුර පාරක් තියෙනවා. අපි යන්න ඕනේ අර පැත්තට. දැන් මං ආවේ මෙන්න මේ පැත්තෙන්. ඔය ඉන්නේ මාමා. අන්න ඒ පැත්තෙන් තමයි අපි ආවේ. අපි යන්න ඕනේ අර පැත්තට. මේ වතුර පාර අද හොඳට තියෙන්නේ මේ වැහලා හින්දා. ඒකින්ද මේ වගේ වතුර හොඳට දැන් වතුර ගන්නවා නම් ඔයගොල්ලෝ මෙතන ගන්න පුළුවන්. හැබැයි පායන දවස් වලට මෙතන වතුර පාර මේ බොහොම පොඩි වතුර පාරයක සමහරවිට වතුර නැති වෙලා අවස්ථාවලුත් තියෙනවා. දැන් ගිය පාර අපි යනකොට බොහොම සුළු වතුර පාරක් තිබ්බේ. ඉතින් ඒකින්ද මෙතන ෂුවර් කරන්න එපා වතුර ගන්න. පල්ලෙහාට යනකොට තව මේ පොඩි ඔයක් හම්බ වෙනවා. ඒකට එතකන් වතුර මේ අරගෙන එන්න. මෙන්න මෙතන ඉඳන් තියෙන්නේ පල්ලෙහාට බැස්මක් තියෙන්නේ. ඕම ගිහලා ඔයකට සෙට් වෙනවා. එතකන් මේක සෑහෙන ශීඝ්‍ර බැස්මක් තියෙන. ඒ වගේ පොඩ්ඩක් පරිස්සමෙන් බහින්න ඕනේ. මොකද එතන ගල් එහෙම තියෙනවා යන පාර පොඩ්ඩක් පල්ලෙහාටමයි තියෙන්නේ. ඒකින්ද එතන මේ ඕක දැන් යනකොට ප්‍රශ්නයක් නෑ යන්න පුළුවන් පාසුවෙන්. මේ එනකොට තමයි පොඩ්ඩක් අමාරු වෙන්නේ. මෙතනින් ගියාම ඔයක් හම්බ වෙනවා. ඔය නම් කොහමත් වතුර තියෙනවා. ඔයගොල්ලෝ වතුර ගන්නවා නම් එතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රොස් කරලා තමයි යන්න තියෙන්නේ. යමු ඒක අපි බලමු. මම එතනදි පෙන්නන්න. දැන් ඊට පස්සේ තමයි ගොඩක් මේ කඳු බහින්න සෙට් වෙනවා. මෙන්න මෙතන පොඩි ඇලක් සෙට් වෙනවා. මේක හැබැයි මේකත් හැමදාම සෙට් වෙන එකක් නෙමෙයි. මේක මේ වැස්ස දවස්වල තමයි මේ වතුර තියෙන්නේ. නැත්තම් වතුර නැහැ. දැන් අපි ගිය පාරේ එනකොට නිකන් මඩ වෙලා වගේ තිබ්බේ. ඒ කියන්නේ වතුර ඉතින් මේ තිබ්බෙම නැහැ. හම් වෙනවා සුපිරි view point එකක්. මේ තියෙන්නේ. iPhone එකම ගමුද ඒක? මේ තියෙන්නේ view point එක. මේ view point එකෙන් පේන්නේ මෙන්න මෙතන මේ තියෙන්නේ තුන්විස්ගල. මෙන්න මෙතන මේ මැද්ද හරියෙන් පේනවද දන්නේ නැහැ වීඩියෝ එකට. මෙතනින් මෙතන තියෙන දූවිලැල්ල. ඒත් එක්කම පේන පල්ලෙහාට ඉන්ෆිනිටි පූල් එක පොඩ්ඩක් පේනවා. දැන් වෙලාව 10:05යි. දැන් අපි මෙතනින් යනවා. දැන් මෙතන ඉඳන් තමයි නියමව පල්ලම තියෙන්නේ. ඒ කියන්නේ මෙතන වල්පොල මුල්ල කන්දේ පල්ලෙහාට බහින්න තියෙන්නේ. ඒක සෑහෙන දුරක් බහින්න ඕනේ මේ අර ඔය ගාවට එනකන්. ඔන්න අපිට ක්‍රොස් කරන්න තියෙන පළවෙනි ප්‍රධාන ඔය
හම්බ වෙනවා. මේක තමයි නුගතලාවේ ඔය. මේක තමයි මේක නම් වතුර තියෙනවා. ඔයගොල්ලෝ වතුර ගන්න එනවා නම් මෙතන තමයි ඔයගොල්ලන්ට ඒ කියන්නේ අවුරුද්දේ ඕනෙම වෙලාවක આવොත් වතුර ගන්න පුළුවන් මෙතන. මොකද මේකේ වතුර තියෙනවා කොයි වෙලාවෙත්. සමහර අවස්ථාවලදී පොඩ්ඩක් ගොඩාක්ම හිදිලා තියෙන ඒවට සාමාන්‍ය වතුර කොහොමද තියෙනවා මෙතන. හරි එහෙනම් අපි වතුර ටික පුරවගෙන මෙතනින් ආයි මේ ගමන පටන් ගන්නවා. දැන් වෙලාව 10:35යි. වෙලාවන ප්‍රශ්නයක් නැහැ. දැන් යන්න ඕනේ මේ දැන් මෙතනින් පොඩ්ඩක් උඩ නැග්මක් තියෙන ඊට පස්සේ ආයෙත් යන්න. මෙන්න මෙතන උඩින් මෙන්න මෙහෙම යන්න තියෙන්නේ. ඒක මේ හරක් වෙනවට තමයි ඒක වහලා තියෙන්නේ. මේ එතනින් උඩින් ක්‍රොස් කරලා යන්න. එතන පාර වහලා නෙමෙයි. මෙතන මේ අඩිපාර තියෙන මේ ගෝනගේ අඩිපාර. ඉතින් කුරමාස්කේ කියන ගෝනෙක් ගිහිලා තියෙනවා. මේ අඩිපාර දිගේමයි ගිහිල්ලා තියෙන්නේ. මේ දිගටම තියෙනවා. හරි. එහෙනම් ඔන්න අපි ගමනේ හරි භාගේ මාක් වෙන තැනට ආවා. මෙතන පොඩි රෙස් කරන්න තැනක් තියෙනවා. මෙන්න මේ තියෙන්නේ මෙතන ගල් වගේක් තියෙනවා. මෙතන ඕනනම් පොඩ්ඩක් ඉවේ කරගෙන යන්න පුළුවන්. අපිට යන්න තියෙන්නේ මෙන්න මේ පාරේ. මෙන්න මේ පැත්තට තියෙන්නේ. ඒ පාර අඳුරගන්න ලේසි. මොකද මේ ගස්වල මෙන්න මේ වගේ මේ ගැට ගහලා තියෙනවා. ඒකින්ද හොයාගන්න ලේසි. එතනදී පාර පොඩ්ඩක් අමාරු නම් හොයාගන්න. අපිට හම්බුණා පොඩි දෙයක් ඉන්න පෙන්නන්න. මේ තියෙන්නේ මොනවද දන්නවද? ඒ අලි බෙටි. කියන්නේ අලියෙක් ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා මේ ළඟදී. මොකද මේ ලොකු බණ්ඩ මාමා මේ ළඟදී ඇවිල්ලා තියෙනවා. ඒ එනකොට තිබිලා නැහැ ඔක. හැබැයි මේක මේ අද එකක් නෙමෙයි. ටික දවසක්. මේ හැබැයි ළඟදී ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. ඒකින්ද ඉතින් මේ බය වෙන්න දෙයක් නැහැ. ඒ වුණාට මේ පොඩ්ඩක් අවධානයෙන් යන්නේක ඇඟට ගුණයි. දැන් මේ අපි බහින්නේ මං කිව්ව රමාරුම කන්ද පල්ලම තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේකේ මේ බහින්න තියෙන දුර ප්‍රමාණය වැඩි. අනිත් එක දැන් මේක අපි ආයි මේ එන දවසේ නගින්නත් ඕනේ. මෙතන මම හිතන්නේ සාමාන්‍යයෙන් කිලෝමීටර ආසන්න මේ දුරක් තියෙනවා. මේ ඒ වගේම පරිස්සමෙන් බහින්න ඕනේ. මේ පේනවනේ. ප්‍රපාතේ වගේ තියෙන්නේ. ලිස්සනවා සමහර තැන්. ඒ වගේ දැන් අද නම් අපිට ප්‍රශ්නයක් නැහැ. වැස්ස දවසට වගේද අපිට ගිය පාරෙද්දි සෙට් වුණා. ඒ කියන්නේ වැස්ස වගේ සෙට් වුණා මේක පොඩ්ඩක් මේ අමාරුයි බහ ගන්න. ඒකින්ද පරිස්සමෙන් බහින්න ඕනේ මේ ලස්සන හතු වගේක් තියෙනවා. මේ බලන්න. හතු විමානයක්. ඔය ලස්සන දේවල් තියෙන ඉතින් බලන්න මේ කැලේ නිකන් ඇවිදින හයික් එක යනවා විතරක් නෙමෙයි. ඒ වගේ ලස්සන දේවල් තියෙන ඉතින් බලන්න. ඒ දේවල් බලාගෙන රස විඳගෙන ඉතින් ඒවට හානියක් නොකර පරිස්සමෙන් මේ ගමන යන්න. ඒ වගේම දුෂ්කරයි. මෙන්න ලස්සන මලක් තියෙනවා. මේ පොඩ දුෂ්කර ගමනක්. ඒකට සම්පූර්ණයෙන් ශාරීරිකව සහ මානසිකව රෙඩි වෙලා එන්න. මොකද නැත්තම් මගදී අමාරු වෙනවා. මේ වගේ තැන් බහින්න තියෙනවා. ඉතින් පරිස්සමෙන් බහ ගන්න ඕනේ. මේ වගේ. මෙතනින් ගිහිල්ලා තව තියෙනවා සෑහෙන බහින්න මේ වගේම මේ ඔක්කොම වීඩියෝ ගන්න නම් බැරි වෙයි. කොහොම හරි අර පේන අනිත් කට්ටිය පල්ලෙහා යනවා. මේ මෙතනින් වැටෙන්නේ කෙලිම වැද්දා හේන ඔයට. ඒක මේ ක්‍රොස් කරායින් පස්සේ තියෙන්නේ මේ පොඩ්ඩක්
හැනිතලා ප්‍රදේශයක් තියෙන මම යනකොට පෙන්නන්න. මේක තමයි නකල්සොල තියෙන ලොකුම ගහ. මේක මේ රටමාර ගහක්. සෑහෙන විශාලයි. එන්න බාන ස්කේල් එක. මේ සම්පූර්ණයෙන් බදලා අල්ලන්න බැරි ප්‍රමාණයට විශාලයි. හරි අපි එනම් දුම්බරැල්ලට යන මාර්ගය හැරෙන තැනට ආවා. දැන් මේ මෙතනින් ඉස්සරහට කොහොම ගියාම දුම්බරැල්ල. දැන් මේ අඩිපාර උගලට පේනවද දන්නේ නැහැ. අපි උනාට හැරෙන්න ඕනේ මෙන්න මෙතනින්. මෙතනින් උඩට ගියාම කොහොම යන්න දින දුවිලැල්ලට. එතන හැබැයි මුකුත් මේ ලෑන්ඩ්මාර්ක් එකක් කියන දෙයක් නෑ. හැබැයි මෙන්න මෙතන මෙහෙම ඊතලයක් ගහලා තියෙනවා ගහේ. එපේනවද? ඊතලයක් ගහලා තියෙනවා. මෙතන පොඩ්ඩක් උතුර හැරලා තියෙනවා. ඒක බලාගත්තා නම් හරි මොකද එතන මේ පල්ලෙහා මෙතනින් එනකොට මේ වතුර පාරක් තියෙනවා. ඒක හැබැයි ඉතින් හැමතිස්සෙම තියෙන වතුර පාරක් මේ නෙමෙයි. ඉතින් වැස්ස වෙලාවට තියෙනවා. පායන කාලේ සමායට මේ ඕක හිඳිලා තියෙන්න පුළුවන්. කොහොම හරි ඒක බැහැලා නගිනවත් එක්කම තමයි මෙතන මේක තියෙන්නේ. හැබැයි මේ පාර පැහැදිලිව නෑ උඩට යන. හරි අපි එහෙනම් ෆොරෙස්ට් එකක් අරගෙන ඔන්න පටන් ගත්තා. දැන් දුම්බරැල්ල ගාවින්දලා දුවිලැල්ලට යන එක. දැන් මෙතන ඉඳන් කෙලින්ම කන්ද තියෙන්නේ. මෙතන අපේ ගයිඩ් මාමා කියන විදිහට මෙතන කිලෝමීටර් 5ක් විතර තියෙනවා. ඒ කියන්නේ අපි දැන් ආවා කිලෝමීටර් 11කට ලඟ වෙන්න ඇවිල්ලා තියෙනවා. කොහොමත් මේ ටික නේද මෙතන ටික තමයි අමාරුම ගොඩක්. මොකද මේ ටික තනිකරම කන්ද තියෙන්නේ. ගොඩක් මේ vlogs වලත් මෙතනින් එහාට නෑ. ගොඩක් මේ මම හිතන්නේ ඉතින් අමාරුින්ද වෙන්නේදී. ගිය පාරත් අපිට මේ ට්‍රේල් එකට එන්න බැරුව ගියා. මොකද අපි දුම්බරෙන් නැවතුණානේ. ඒකින්ද මේ දැන් අද යමු. කොහරි මම පාර ෆුල් එක පෙන්නන්න. මේ කොහමද ටාගට් එක හවස් වෙන කලින් දැන් වෙලාව වෙනවා 2:15යි. කොහමරි අපිට මම හිතන්නේ 4 උපරිම 5 වගේ වෙද්දී යන්න පුළුවන් වෙයි. දූවිලැල්ලට බලමු. කොහමරි කරුවලට එන්න ඉස්සෙල්ලා දූවිලැල්ලට යන්න තමයි ටාගට් එක. යමු. දැන් කෙලින්ම නැග්ම තියෙන්නේ.
හරි මෙතන ඉතින් දිගටම එක දිගටම අතන අර මම පෙන්නපු තැන ඉඳන් දිගටම නැග්මක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ නැග්මේ පොඩ්ඩක් ආනතිය වැඩි. ඒකින්ද පොඩ්ඩක් කර නගින්න පොඩ්ඩක් අමාරුයි. හිමින් හිමින් නැග ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි මෙතන මේ උඩ පේන ටිකෙන් තව පොඩ්ඩක් උඩට ගියයින් පස්සේ එතනින් තියෙනවා පොඩි පල්ලමක්. ඊට පස්සේ ඒ කියන්නේ පොඩි පල්ලමක් තියෙනවා. ඊට පස්සේ ආයි කන්ද තියෙනවා. ඊට පස්සේ ඒක නම් දිගටම තියෙනවා කිව්වා. ඒ කන්ද පොඩ්ඩක් මීටත් වඩා පොඩ්ඩක් ආන්න තියෙන එකද තියෙන්නේ. මේ යමු මම යනකම් පෙන්නන්න විස්තරේ. යන පාරනේ ඉතින් මේ වගේ තමයි තියෙන්නේ. මේක නිදි වෙහසකාරී. තේසයි කියලා බෑ. උමර යන්න ඕනේ. ලස්සන දේවල් බලන්න ඉතින් මේ වගේ මාංශල යන්න සිද්ධ වෙනවා. යමු. මේ ගානක් නෑ වතුරේ එහෙමම දබ දබ දානකොට යන්නේ. හරි හරි මේ ඉතින් දිගට පල්ලෙහාට තියෙන ප්‍රපාතේ පරිස්සමෙන් යන්න ඕනේ මේ රූට් එක යනකොට. ඒක දිගටම නැග්ම තියෙන්නේ. ගොඩක් vlogs වල මං හිතන්නේ මේ ටික ගොඩක් වීඩියෝස් නැත්තේ මං හිතන්නේ මේ ටික පොඩ්ඩක් මේ යන ගමන් ගන්න අමාරු හින්දා වෙන්නත් ඇති. මොකද මේ වගේ මේ පේනවනේ මේ එජ් එක තමයි යන්න තියෙන්නේ. ගොඩක් වෙලාවට ඉතින් ප්‍රපාතය වගේ තමයි තියෙන්නේ. කොහමද සරලව කියනවා නම් දැන් එතන දුම්මරැල්ල ගාවින් ඉඳන් උඩට එන ටික අර පාර මේ අර එතන උඩට හැරෙන පාර තමයි පොඩ්ඩක් හොයාගන්න අමාරු. ඊට පස්සේ එතන ඒක අර ගහේ මං මාක් එකක් ගහලා තින්නේ. ඒ විදිහට හොයාගත්තා නම් එන්න පුළුවන්. ඒතර ප්‍රශ්නයක් නැහැ. මේ ඒක හොයාගත්තයින් පස්සේ පාර එන්න පුළුවන්. මොකද අඩිපාර තියෙනවා පැහැදිලි ලොකු අඩිපාරක් නැහැ. අර දුම්බරැල්ලට එනකන් තිබ්බා වගේ. ඒ වුණාට මේ සාමාන්‍යයෙන් අඩිපාර හොයාගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ පරිස්සමෙන් යනකොට පේනවනේ. ලිස්සොත් එම දුම්බරැල්ල ගාවටම වැටෙනවා. ඉතින් ඒකින්ද මේ ඒකයි එතන ඇවිල්ලා එතන ඉඳන් දිගටම නැග්ම තියෙනවා. කිලෝමීටරයට අඩු ප්‍රමාණයක් තියෙන්නේ. නැගලා ඉවරලා ඊට පස්සේ පොඩ්ඩි ඒ කියන්නේ මෙන්න මේ වගේ මේ කියන්නේ දැන් මේක නැග්ම නෙමෙයිනේ. මේක හරහාට යන්න තියෙන්නේ. හැබැයි ඉතින් ධාරේ තමයි යන්න තියෙන්නේ මේ වගේ. එහෙම ගිහිල්ලා ඔය පල්ලෙහා ඔය එක සද්දයක් ඇහෙන්නේ. ඔය ක්‍රොස් කරන්න තියෙනවා. ක්‍රොස් කරන් පස්සේ ඊට පස්සේ ආයෙ දිගටම මේ තියෙන නැග්ම මීටත් වඩා නැග්මක් කියලා තමයි අපේ ගයිඩ් මාමා කිව්වේ. මේ ඊට පස්සේ කෙලින්ම වැඩෙන ඉන්ෆිනිටි ගාවට. ඉන්ෆිනිටි ගාව ඉඳන් මීටර් 500ක් වගේ තමයි කියන්නේ කිලෝමීටර් අඩු ප්‍රමාණයක් තමයි තියෙන දුවිලැල්ලට. ඕක තමයි පාර. දැන් මෙතන අපි දැන් ඉන්නේ උතන ඔය ඇලට බහින්න තැන. මෙන්න මෙතනින් යන විදිහට ඕම ගිල්ල බහින්න තියෙන්නේ මේ ඔයට. දැන් මේ හරියට අර පොඩ්ඩක් තනිතලා වගේ පොඩි හරියක් තියෙනවා. මේ මෙතන මම දැක්ක හොඳ දෙයක් තමයි දැන් මේක ගොඩක් උඩට වෙන්නේ තියෙන්නේ. ඒ කියන්නේ අර ආනතියත් වැඩි. මේ හරිය පොඩ්ඩක් මේ විශාල ගස් තියෙනවා. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මේ ගස් මං හිතන්නේ ඉස්සර කාලේ ඉඳන්ම මේ කපල එහෙමත් නැහැ. ඉතින් දැන් මේ පේනවනේ මේ වැටලා තියෙන විශාල ගහක්. ඒක මේ ස්වාභාවිකම මැරිච්ච ගහක්. මේ බන් විශාලත්වය. දැන් විශාලයි මේ මේ බන් මමයි මේ ගහයි අතර විශාලත්වය.
හරි දීර්ඝ මේ කන්දක් නැගලා ඉතින් පොඩි තැන්තලාවක් හම්බුණා. දැන් මේක තමයි අපිට ක්‍රොස් කරන්න තියෙන ඊළඟ මේ වතුර පාර. මේක පොඩ්ඩක් පළල් අර කලින් හම්බෙච්ච දෙකටම වඩා පොඩ්ඩක් මේ පළල් වතුර පාරක්. හැබැයි මේ අද අපේ වෙලාව හොඳයි මේ වැස්සේ නැහැ. ඒකින්ද වතුර පාරත් සාමාන්‍ය විදිහට තියෙනවා. ඉතින් ඒකින්ද මේ ප්‍රශ්නයක් වෙන්නේ අපි ඒකින්ද දැන් අපි කොහොමද රෙඩි පිට ආවේ කම්බයක් එහෙම දාලා මේක ක්‍රොස් කරන්න වෙයිද දන්නේ නැහැ කියලා. මොකද මේ වැස්සොත් ඒ වතුර වැඩි වෙනවා. එතකොට යන්න අමාරුයි එහා පැත්තට. දැන් මෙතනින් එහා පැත්තට ගිහලා දැන් අපි අර දුම්බරැල්ල ගාව ඉඳන් නගින්න ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් කිලෝමීටර් 2කට ආසන්න දුරක් දැන් ඇවිල්ලා තියෙනවා මේ දක්වා. තව තියෙනවා දල වශයෙන් කිලෝමීටර්ස් 2ක් විතර තියෙනවා නගින්න. ඒ කෙලින්ම තියෙන්නේ උඩට නගින්න තියෙන්නේ. ඊට පස්සේ තමයි මං හිතන්නේ ඉන්ෆිනිටි පූල් එක හම්බෙන්නේ. ඊට පස්සේ මේ ඒක තමයි පොඩ්ඩක් අමාරුයි කියලා කිව්වේ අපේ මේ ගයිඩ් මාමා. මේ මරිට අමාරුයි කියලා බෑ. කොහමරි අපි යමු. දැන් වෙලාව 3යි කාලයි. 3යි කාලයි. ඒකින්ද මේ කොහමරි තව පැය දෙකක් ඇතුළතවත් යන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. බලමු කියලා. iPhone එකක් ගත්ත නැහැ. සමල්ලෙක් හම්බුණා වතුර වැටිලා ඉඳලා කොමන් ජේ බටර්ෆ්ලයි. මේ මැරලා නැහැ. එයා පොඩ්ඩක් වතුර වැටිලා මේ තරු ටික වේලෙන් පස්සේ යයි. මේ තාම තරු දෙක පොඩ්ඩක් තෙමිලා තියෙන්නේ. එයා පොඩ්ඩක් වේලෙන් හරිමු. එහෙම මේ අපි ගලකින් තියමු. එමෙ ටික වෙලා හිටියම තරු ටික වේලෙන් පස්සේ එයා යයි. හරි අපි දැන් නාරංගත්තෝය මේ ක්‍රොස් කරා. ක්‍රොස් කරලා ඉවරලා දැන් යන්න තියෙන්නේ ඉන්ෆිනිටි පූල් එකට. ඉන්ෆිනිටි පූල් එකට තියෙනවා කිලෝමීටර්ස් 2ක් එකමාරක් වගේ තියනවලු. කොමරි තව පොඩ්ඩෙලා ගියාගන්න පුළුවන්. දැන් වෙලාව 4යි. අපි ප්ලෑන් කරේ නම් 4 වෙද්දි දුවිලැල්ල එන්නේ වල පොඩ්ඩක් පරක් වුණා. මොකද අපිට මේ කෑම අපි කෑවේ එතන අපිට පැයක් විතර ගියා. ඉතින් පොඩ්ඩක් වෙලාව එහා මෙහා වුණා. කොහමරි මේ කාලුගුණ යන ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද අපිට යන්න පුළුවන් වෙයි. කොහොමත් දැන් අපේ ප්ලෑන් එක මේ ඉන්ෆිනිටි පූල් එකට ගිහිල්ලා එතනින් නාලා ඊට පස්සේ තමයි මේ දුවිලැල්ලට යන්න මේ ප්ලෑන් එක. බලමු දැන් කාලුගුණේ ප්‍රශ්නයක් නැති හින්දා එහෙම කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. යමු. ඒ කියන්නේ මේ මොනවද ඒ වැලක් වගේ? දැන් වෙලාව 5ට 5යි. මේ 5යි කියමුකෝ. කොහමරි 5 වෙද්දී අපි යන්න තමයි ටාගට් කරන් හිටියේ දුවිලිවැල්ලට. උනා තාම යනවා. මේ කොහමරි දැන් ඉන්ෆිනිටි එක ලං කරලා තියෙන්නේ. දැන් ඊට ඉස්සෙල්ලා ආන්තම් අපි කන්ද නැගලා කොහමරි මේ පොඩි තනිතලාවක් කියන්න බෑ. ඉතින් පොඩ්ඩ දුරක් යනකම් මීටර් කීපයක් මීටර් 100ක් ඒ වගේ ඇති මම හිතන්නේ 100ක් 200ක් හරි. ඒ ප්‍රමාණයක් මේ පොඩි තනිතලා මේකකට පාරකට හම්බුණා. දැන් ඒකේ යන ගම කොහොමද දැන් අපි ඉන්ෆිනිටි පූල් එකේ නාලා තමයි යන්න ඉන්නේ. ඒ වුණොත් මම හිතන්නේ 6 පණි අපි යනකොට දුවිලැල්ල
මෙන්න එහෙනම් දැන් වෙලාව 5යි. මෙන්න එහෙනම් අපි ආවා ඉන්ෆිනිටි පූල් එක ගාවට. මෙන්න තියෙනවා තැන. බලන්න. මේ මෙතන මෙන්න මේ හැටි තියෙන මේ මානිගල මෙන්න මෙතන මේ මැද්දේ දෙබොක්කාවේ වගේ තමයි අපි ආවේ. ඒ වල්පොළ මුල්ල වැව ඒ සෙට් වෙන මෙන්න මේ හැටි. එහෙම ඇවිල්ලා මේ මැද්දෙන් ඇවිල්ලා තමයි මෙතනට ආවේ. අතර මාර ලස්සනයි. ඇවිල්ලා බලන්න මේ අනිවාර්යෙන් බලන්න ඕනේ තැන. ඇත්තට ඇවිල්ලා බලන්න අපි මේ TV එක මේ YouTube එකේ TV එකේ ෆොටෝස් වල දකිනවා වගේ නෙමෙයි. ඇත්තටම ඊට වඩා මාර වෙනස්. මේ ඒ දැක්කම ඇති වෙන ෆීලිං එක ඊටත් වඩා වෙනස්. Viewpoint හරි අපි ඉන්ෆිනිටියෙන් ඩුවිලි ඇල්ලට යනකම් මෙතනින් ඉඳන් නම් පොඩ්ඩ දුරක් තියෙන්නේ. මීටර් 500ක් වයිලු තියෙන්නේ. මගේ කැමරා ක්වොලිටි එකේ මේ වෙනසක් ඇති හේතුව එකක් මගේ GoPro එකට මොකක් හරි වුණා. මොකක් හරි වැඩ කරන්නේ නැතුව ගියා. ඒක දැන් ගිහිල්ලා බලන්න ඩුවිලි ඇල්ලට. කොහොමද දැන් වෙලාව 6යි. කාමරේ තියෙන ප්‍රශ්නයක් නැහැ. මේ ආගන්න පුළුවන්. පාර තියෙන මෙන්න මේ වගේ එකක්. මෙහෙම තියෙන්නේ. පොඩි දුරක් තියෙන්නේ. කරුලට ඉස්සෙල්ලා මම හිතන්නේ ආගන්න පුළුවන්. හරියට පෙනෙයිද දන්නේ නැහැ. ලයිට් එක මදි නිසා ඒ වුණාට මෙන්න අපි ආව ගුහාවට. මෙන්න දූවිලි ඇල්ල. කොහමරි මෙතන පල්ලයට view එක කරුල් වැටිගෙන එනවා. යම් ගුහාවට. ඔන්දේලාට කවුරුත් නැහැ. අපි වටු බූට් එකම දාලා ගිහිල්ලා. ඔන්න එනං අපි ආවා දූවිලි ඇල්ලට. good morning. අද දෙවෙනි දවසේ. අපි නම් ඊයේ කොමරි මේ දූවිලි ඇල්ලට ආවා. 6ට වගේ වෙනකොට අපි කොමරි මේ දූවිලි ඇල්ලට ආවා. මේ වීඩියෝ ක්වොලිටි එකේ පොඩි වෙනසක් ඇති. මොකද මගේ GoPro එකේ පොඩි ප්‍රශ්නයක් වුණා. දැන් මේ Insta එකෙන් තමයි මේ අද වීඩියෝ ටික කරගන්න වෙන්නේ. දැන් අද දවසේ plan එක අපි මෙතන දූවිලි ඇල්ලේ තා පොඩ්ඩක් වෙලා ඉඳලා ඊට පස්සේ යනවා Samsung ඇල්ලට. Samsung ඇල්ලට ගිහිල්ලා ඊට පස්සේ එතනින් එහෙම පල්ලෙහාට බහැලා Infinity එක බලලා මේ ඊට පස්සේ බහිනවා දුම්බර ඇල්ලට. දුම්බර ඇල්ලට බහැලා එතනින් දුම්බර ඇල්ලට එක් වෙලා ඉඳලා අපි පුළානුත් එතන දවල්ට කාලා ඊට පස්සේ ආපහු යන්න පටන් ගන්නවට අපි අද ගෙදර යන්නේ නැහැ. අදත් අපි ඉඳලා මේ තාම මේ රැට කොහෙද ඉන්නේ මොකද්ද කියන එක තාම plan කරේ නැහැ. මේ බලමු එන විදියට යන ටයිම් එක හැටියට ඒක අපි බලලා මේ කරන්න තා plan එක. මේ අපි දැනට එන ඉතින් ටේ එකක් බීලා කට්ටිය තාම
ටෙන් ගාගෙන තාම නිදිමර ගාත ඉන්නේ. කට්ටිය පොඩ පාරක් වෙලා මේ නැගිට්ටෙත් ඉතින්. කොහොම හරි මේ උදේ සන්රයිස් එකත් ඒවත් කොහොම හරි බලාගත්තා. බලාගෙන මේ දැන් තව පොඩ්ඩකින් අපි යමු මේ ගමනේ ඉතුරු ටික. අපි එහෙනම් මේ දූවිලැල්ල ගුහාවෙන් දැන් ඔක්කොම ටෙන්ට් එක හකුලා ලස්පස් කරලා දැන් ආය යන්න තමයි ලැස්ති උනේ. දැන් වෙලාව 8:00යි. තාම නම් වෙලා තියෙන ප්‍රශ්නයක් නැහැ. අද ඉතින් මේ හිමීට පල්ලෙහාට මේ බලාගෙන යන්න තියෙන්නේ. දැන් මෙතනින් අපි යනවා දූවිලැල්ල පල්ලෙහාට. ගිහිල්ලා ඊට පස්සේ යනවා සංසුන් ඇල්ල. ඊට පස්සේ ඉන්ෆිනිටි පූල් එක ගාවින් ඊට පස්සේ යනවා දුම්බරැල්ලට. ඒකයි මේ තව දෙයක් කියන්න ඕනේ මේමයි මේ දූවිලැල්ල ගුහාව නම් දැන් ගන්න දෙයක් නැහැ. හොඳටම කුණු දාලා ජරා කරලා බෝතල් මේ මොනවාද අර ගෑස් කෑන්ස් හැමදේම තියෙනවා. ඒක ඉතින් එහෙම කරන්න එපානේ. ඉතින් මේ අස් කරනද අපි මේ කුළු ප්‍රමාණයක් ගෙනියනවාට ඉතින් ඊට වඩා ගොඩන ගොඩක් තියෙනවා ගෙනියන්න මේ අමාරුයි. ඒ කියන්නේ අස් කරනවා කියලා දැන් මම දන්නවා ට්‍රැවලර්ස් ලේන කට්ටියව අස් කරලා එහෙම යනවා. ඔය තියෙන කුණුත් අරගෙන ඒගොල්ලෝ යනවා. ඉතින් එහෙම කළා දැන් ඒ වගේ වුණාට මේකේ තියෙන කුණු මේ ප්‍රමාණය හැටියට එහෙම ගෙනියන්නත් අමාරු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒකින්ද එහෙම කරන්න එපා. තමුන් ගෙනාපු දේවල් තමුන් ගෙනියන්න. ගියපු තැන අස් කරලා යන්න. ඒතකොට ප්‍රශ්නයක් නැහැ නේ. මේ අන්න ඒ වගේ ප්‍රශ්න නැත්තම් ඉතින් වෙන්නේ මේකත් තව ටික කාලයක් යනකොට මේකත් තහනම් වෙයි. දැන්ට තියෙන තත්ත්වයට නම් මට නම් තේරෙන විදිහට මේව තව ටික කාලයක් ගියොත් නම් මෙතනත් තහනම් වෙයි. අන්න ඒ නිසා එහෙම කරන්න එපා. මේ ඒ තමුන් ගියපු තැන හොඳට ක්ලීන් එකේ තියලා තිබ්බා වගේම තියලා එන්න. හරි එහෙනම් අපි යමු පල්ලෙහාට. අපි දැන් හිටියේ දූවිලියල්ලේ උඩනේ ගුහාව. ඒ වැටෙන තැන. දැන් මේ අපි යන්නේ සම්පූර්ණ දූවිලියල්ල බැලුවම කොහොමද පේන්නේ කියලා පේන තැනට. පල්ලෙහා view point එකට. ඉතින් තාම තමයි තේරෙන්නේ හරියටම ඒක කොච්චර විශාලද කියලා. මෙන්න මෙතන උඩ ගුහාවේ තමයි අපි මේ ඊයේ රැ හිටියේ. මේ ගමනේ මට බලන්න ඕනෙම තැනට මේ දැන් ආවා. ඒක තමයි මේ සංසුන් ඇල්ල. හරිම ලස්සන දියැලක්. එන කට්ටිය හැමෝම මෙතනට එනවා අඩුයි. මොකද පොඩ්ඩක් අර වෙනම පාරකින් මේ හැරිලා එන්න ඕනේ. ඒකින්දත් වෙන්නේ නැති. කොහොම හරි ආවොත් මේක අනිවාර්යෙන් බලන්න දූවිලැල්ලට පොඩ්ඩක් පල්ලෙහෙන් තියෙන්නේ. මේ ඒ වතුර පාරින්ම තමයි පල්ලෙහා ටික තමයි මේ සංසුන් ඇල්ල තියෙන්නේ. ඒ දූවිලැල්ල ට්‍රේල් එකේ දැන් බැහැගෙන යනකොට එක තැනකින් තියෙන හැරෙන හැබැයි පාර පොඩ්ඩක් ක්ලියර් නෑ. මේ ඒක පොඩ්ඩක් හොයාගත්තොත් එන්න පුළුවන් ලේසියෙන්ම. නැත්තම් ඉන්ෆිනිටි ඒ පැත්තෙන් මේ වතුර පාර දිගේ උට් වෙන්න ඕනේ. ඒ ඇවිල්ලත් එන්න පුළුවන්. කොහොම වුණත් මේ මාර්ම ලස්සන මේ දියැල්ල. ඒක බහන්නමයි මම මේ පාර ආවේ. කොහොම හරි ආන්තම් මේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. සන්තෝෂයි. හරි අපි එනම් කොහොම හරි මේ සංසුන් ඇල්ල ගාවට ආවා. ඇවිල්ලා පොඩි දැන් ඉතින් පොඩි රෙස්ට් එකක් ගන්නවා. විතර පොඩ්ඩක් වෙලා ඉඳලා ඊට පස්සේ අපි යනවා මේ යනවායි මේ ඉන්ෆිනිටි පූල් එක පැත්තට යනවා. මේ ඉන්නේ අපි ආපු සෙට් එක. සප්තරංග ඉන්නවා, ලහිරු ඉන්නවා, සුපුරු පරිදි නිපුණ මල්ලි ඉන්නවා. මේ අපි 4 දෙනයි. තව ලොකු බණ්ඩ මාමා ඉන්නවා. ලොකු බණ්ඩ මාමා තමයි අපේ ගයිඩ් කරේ ඔක්කොම. මීට කලින් පාර මේ මම එනකොටත් ලොකු බණ්ඩ මාමා එක්කම තමයි ආවේ. මේ කන්ටැක්ට් කරගන්න ඕන නම් මම මාමාගේ නම්බර් එක දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ කෝල් එක දීලා කන්ටැක්ට් කරගෙන ඉන්න. මොකද මේ ගමන ගයිඩ් කෙනෙක් නැතුව එන්න එපා. මොකද එකක් පාර පොඩ ගමන අවදානම් ගමන මේ දුර වැඩි.
මේ අයිත් ගොඩක්ම වේසකාරී අනිත් ගමන් වලට වඩා. ඒකයි පාර මේ මග යන සම්භාවිතාව බොහොම වැඩි. පාර පැහැදිලිව තියෙනවා. ඒවට ඉතින් එහෙම මේ ගොඩක් වෙලාවට එනවා සමහර තැන්වල අඩි පාරවල් වලින් පැහැදිලි නැහැ. ඒකයි වැස්සොත් එහෙම කොහොමද හොයාගන්න අමාරුයි. ඉතින් ඒකින්ද මේ අනිත් එක ඒකයි පොඩ්ඩක් මේ නීතිමය ප්‍රශ්නකුත් තියෙනවා. මොකද ගයිඩ් කරන්නේ නැතුව නගල්ස් වල එන එකත් පොඩ්ඩක් ප්‍රශ්නයක්. මේ ඒකින්ද ඕකටත් හොඳයි මේ ගයිඩ් කෙනෙක් එක්ක එන එක. ඒකට තමුන්ටත් පාඩුවේ මේ ෆ්‍රී එකේ යන්න පුළුවන් ගමන. මේ පාර මාරු මේ වර්ධි ඒව ගැන කිසිම දෙයක් මේ වරි වෙන දෙයක් නැහැ නේ. ඉතින් ඒකින්ද එම මේ ගයිඩ් කෙනෙක් එක්ක ආව නම් හොඳයි. අපිට හම්බුණා මේ දුර්ලභ ඕකිඩ් මේ විශේෂයක් මේ වනරාජ්‍ය. පොඩි පැලයක් තියෙනවා ඉන්න මම පෙන්නන්න. මේ තියෙන්නේ. මෙතන එකක් තියෙනවා. ඔය චූටි එකක් තියෙනවා මෙතන. මේක සාමාන්‍ය ලේසියෙන් දකින්න අමාරුයි පොඩ්ඩක් මේ දුර්ලභයි. නගල්ස් වල තියෙනවා සාමාන්‍යයෙන් පොඩ්ඩක් මේ වගේ අර අත් ගොඩක් කැලේ ඇතුළට වෙන්න වගේ තමයි මේක හම්බෙන්නේ. අපි ආව තට්ටු ඇල්ල ගාවට. මේක තමයි තට්ටු ඇල්ල. දැන් මේක මේ තියෙන්නේ දැන් අපි ගමුකෝ දූවිලි ඇල්ල ඉඳන්. දූවිලි ඇල්ල ඒ වතුර පාරම තමයි පල්ලයට ඇල්ල සංසුන් ඇල්ල වෙලා එන්නේ. ඊට පස්සේ ඒ වතුර පාර දිගේම පල්ලයට ආවොත් එහෙම මේ තට්ටු ඇල්ල හම්බ වෙනවා. ඊට පස්සේ මේ වතුර පාර කෙලින්ම මෙහෙම ගිහිල්ලා ඉන්ෆිනිටි එකට එන වතුර පාරට කනෙක්ට් වෙනවා. දැන් ඉන්ෆිනිටි එක තියෙන්නේ දැන් මෙතන මෙහෙම ගිහලා මෙහෙම හැරිච්ච ගාම ඉන්ෆිනිටි එක තියෙනවා. එතනින් පොඩ්ඩක් මේ මෙහෙට ඒ වතුර පාර දිගේ උට්ටාම නම් තට්ටු ඇල්ල බලා ගන්න පුළුවන්. දැන් අපි දූවිලි ඇල්ල ගිහිල්ලා බැස්සේ මෙන්න මෙහෙ. ඒ ට්‍රේල් එක තියෙනවා. ඒක පැහැදිලිව තියෙනවා එන්න පුළුවන්. එතන ඊට පස්සේ මෙතනට මේ ට්‍රේල් එකක් තියෙනවා. ඕන්නම් ඔයගලන්ට මේ මොකද්ද සංසුන් ඇල්ල ගාවින් නම් වතුර පාර දිගේම ආවොත් තට්ටු ඇල්ලට එන්න පුළුවන්. අපි දැන් ඉන්නේ දුම්බර ඇල්ල ගාව. දුම්බර ඇල්ලට ඇවිල්ලා අපි දැන් ෆොටෝස් ටිකක්ම අරගෙන මෙතන කාලා බීලා එමු. දැන් අපි ආපහු මේ යනවා මේ වල්පොල මුල්ල පැත්තට. මේ අද කොහොමද අද දවසත් අපි කැම්ප් කරලාම තමයි යන්නේ. ඒකට පුළුවන් තරමක් අපි යාගන්නවා එහාට. මොකද වල්පොල මුල්ල ගමට ගිහිල්ලා කැම්ප් කරන තමයි ප්ලෑන් එක. දැන් වෙලාව 2:25යි. කොහොම ටයිම් එක තියෙනවා අපිට යන්න පුළුවන්. මේ පොඩි වැස්සකුත් වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. පොඩි වැස්සක් බෑලා පෑවුවා මේ දැන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ ආයි වහින්න කරන් ඉස්සෙල්ලා අපි දැන් කැම්පින් මේ කරන්න ප්ලේස් එකක් හොයාගෙන ඒක සෙටල් වෙන්න ඕනේ. ඒකින්ද අපි දැන් යනවා මේ බලමු මේ මගේ මේ ඉන්ස්ටා එකේ බැටරි පොඩ්ඩක් ලෝ. ඒකින්ද මම අර ඕනෙම තැන් විතරක් පෙන්නන්නේ. අපි යමු ඊටු මේ ගමන. good morning. අද මේ නකල්ස් ගමනේ 3 වෙනි දවසේ. කොමාරි ඊයේ අපි කෙලින්ම මේ මොකද්ද දුම්බර ඇල්ලේ ඉඳලා මේ අපි රෑ එනකොට කොහමරි එනකොට පොඩ්ඩක් රෑ වෙලා කොහොමද වල්පොල මුල්ල හරිය වගේ එනකොට 6:00 වගේ වුණා. පස්සේ අපි දැන් එහෙ වල්පොල මුල්ල කැම්ප් කරන්න තීරණය කරේ. පස්සේ කල්පනා කරා එහෙම්මම අපි එළියටම මේ අදිනවා කියලා. ගමනේ 3 වෙනි දවස් වුණාට කොහමරි අපි ගමන දවස් දෙකකින්ම අවසන් කරගත්තා ඊයේ. අපි මෙතනට ඉදි රෑ වුණා. කොහමරි දැන් අපි දැන් නම් මේ රක්ෂිතෙන් එළියට ඇවිල්ලා තියෙන්නේ. අපි කොහමරි ඊයේ රෑ කැම්ප් කරේ මෙන්න මෙතන. මේ අපිට ලස්සන ලොකේෂන් එකක් හම්බුණා. පිටිපස්සේ කැලෙත් එක්ක දැන් තමයි සප්තරංගගේ ටෙන්ට් එක ගැලෙව්වා. මායිනිපුර පල්ලිය මේකේ හිටියේ. ඉතලා වාහනේ මෙතන ගහලා මේ අපි මෙතන කැම්ප් කරා. මොකද මේ වැද්දපෙණිය ඇල්ල තියෙන මේ ළඟ. මේකින්ද එතන අපිට වතුර ගන්න ලේසියින්ද අපි ඊට පස්සේ රෑ ඇවිල්ලා එතන නාලා. මේ එහෙම තමයි මේ ඊයේ රෑ අපි මෙතන ගත කරා. මොකද ලේසියින්ද. මොකද අපි වල්පොල මුල්ලේ ඉඳලා එතන මේ වතුර ගන්න තැනකට හරියට නාන්න තැනක් එහෙම තිබ්බෙත් නැති හින්දා අපි කල්පනා කරා ඉතින් එහෙමම එකපාරම එළියට ආවන ලේසියිනේ එහෙම කියලා. මේ රෑ ආවේ කරවලේ වල ඉතින් ප්‍රශ්නයක් නැහැ. මේ අපි මේ දවස් දෙකකින් ගමන ඉවර කරගන්න පුළුවන් වුණානේ. කොහමරි මේ දැන් අද ඇවිල්ලා සිංහල අලුත් අවුරුදු දවස. අපි දැන් මේ ඉන්නේ ටෙන්ට් එකේ. කොහමරි මේ අලුත් අවුරුද්දේදී හොඳයි අලුත් අවුරුද්ද පටන් ගන්නකොට අපි හොඳ සුපිරි ගමනක් අවසන් කරලා මේ සමාවෙන්න ඕනේ. සමහර තැන් අන්තිම ටිකේ ඒවයි වීඩියෝස් එහෙම පොඩ්ඩක් මේ ලොකුවට ගන්න හම්බුන්නේ නැහැ. මොකද මගේ මේ GoPro එකේ ප්‍රශ්නේ මේ ඉන්ස්ටා එකේ බැටරි ප්‍රශ්නේ. දැන් මම පොඩ්ඩක් තියාගත්ත මේ වගේ වීඩියෝ එකේ එන්ඩින් එක කරගන්න. මේ කොහමරි ගමන සාර්ථකයි. මේ ඕවරෝල් ගත්තම ඔක්කොම හොඳයි. මේ බලන්න ප්ලෑන් කරන් ගියපු තැන් ඔක්කොම ටික වගේ බැලුවා. මේ කළුදිය පොකුණැල්ලට යන්න බැරුව ගියා. මේ ඒක ඇරෙන්න අනිත් ඒ ඔක්කොම දූවිලි ඇල්ල, සංසුන් ඇල්ල, තට්ටු ඇල්ල, දුම්බර ඇල්ල ඒ ටික බලාගත්තා.
මේ ඒ වගේම තව ලස්සන ලොකේෂන්ස් අපි දැක්ක. දැන් ඒ ගමන යන්න තියෙන ඔක්කොම ලොකේෂන්ස් ටික මේ ප්‍රධානම ලොකේෂන්ස් ටික අපි මේ බැලුවා. බලමට ඕගලන්ට පෙන්වන්න හම්බුණා. මේ මම හිතනවා දැන් ගමන මම පැහැදිලි කරපු ආකාරය අනුව මේ ආයි අර කෙනෙක්ට ඒක මේ පාර අතරමං වෙන්න තු යන්න පුළුවන් වෙයි කියලා. ඒත් මන්නම් කියන්නේ ගයිඩ් කෙනෙක් එක්ක යනවා නම් හොඳයි. මොකද දැන් අර උඩ හරිය වුණත් අර ඉන්ෆිනිටි පූල් එක ගාවින් දූවිලි යන ට්‍රේල් එක මේ එතන පොඩ්ඩක් අමාරු එකපාර හොයාගන්න දන්නේ නැති කෙනෙක්ට පළවෙනි පාර යන කෙනෙක්ට. ඉතින් මේක හින්දා එහෙම මේ පොඩ්ඩක් කවුරු දන්න කෙනෙක් එක්ක තනුතරම යන්න. කලින් වාර ගිහපු එක්කනේ තොර දන්නෝනේ ආපාර. ඒ වගේ ඉතින් අර ඒ වගේ දේවල් ඇරෙන්න කොදුම රැල්ලට එනකන් නම් ගැටලුවකින් තොර වෙන්න පුළුවන්. ඔය මගේ වීඩියෝ එක බලලා සම්පූර්ණයෙන් වෙන්න පුළුවන්. ඒ වගේ මේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ උඩ ටිකත් යන්න පුළුවන්. ඉතින් මේ කොහොරත් හොඳයි ගයිඩ් කෙනෙක් යනවනම්. හරි එහෙනම් මේ අපිත් එනන් දැන් මේ ටෙන්ට් එක ගස් කරලා කරගෙන දැන් අපිත් එහෙම යනවා. එහෙනම් අපි මේ ඊළඟ වීඩියෝ එක හම්බෙමු. බයි.